පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණයට ඉඩ නොලැබෙන ධර්මතා පහක් පිළිබඳව ඔබට කියන්න. අකුසල ධර්මතා පහක්. පාපයට ඇදගෙන යන ධර්මතා පහක් පිළිබඳව. සසරේ අතරමං කරන ධර්මතා පහක් පිළිබඳව මම ඔබට කියන්න හදන්නේ. ඔබේ සැපත, සතුට, සැනසීම, නිදහස, නිර්වාණය ඔබට නැති කරලා දානවා මේ ධර්මතා පහ. මොනවාද ඒ පහ? තත්ත කතමානි පංච නීවරණානි කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං තීන මිද්ද නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං තේ පංච නීවරණ ධර්ම අහලා තියෙනව නේද කලින්? අහලා තියෙනවා. අවබෝධ වෙලා තියෙනවද? අවබෝධ වෙලා නැහැ. මට දැනෙනවනේ එක්කෙනෙකුටවත් අවබෝධ වෙලා නැහැ. පළවෙනි එක කාමච්ඡන්ද. මොකද්ද පුතේ කාමච්ඡන්ද කියන්නේ? ඡන්ද නම් දන්නව ඇති. ඡන්ද කියන්නේ කැමැත්ත. කාමය කියලා කියනවා පින්නතුනි ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනෝ ඉන්ද්‍රිය කියන ෂඩ් ඉන්ද්‍රයන් පිනවීම කාමය. පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දය. ඔයාලා කැමති නෑ පිනවන්න? කවුරු හරි ඉන්නවද මෙතන? ඉන්ද්‍රියන් පිනවන්න කැමති නැති කවුරුවත් නෑනේ පුතා, ඔක්කොම කැමති. වඩ වඩා පිනවන්න කැමති. සැප කිව්වොත් පුදුම පෙරේතයි අප්පා. කිතුල් වලේ අයත් පෙරේතම තමයි. අයගේ දෙකක් නෑ. අපි ඉස්සර බුදියව්වේ පුතා පන් වලින් වියපු පැදුරු බිම දාගෙන. ගොම මැටි ගාපු පොළවේ. අපි එහෙම බුදියව්වේ. මම පොඩි කාලේ. ඔයාලා කොහොමද මන් දන්නේ? මගේ දැක්ම නම් එහෙම තමයි මේ ලංකාවේ බුදියව්වේ. ඒ පන් පැදුරේ බිම බුදියාගෙන ඉදි දැක්කා ඇඳන් හදලා ලෑලි දාලා ඒක උඩ පැදුරු දාගෙන සමහරු බුදියනවා. එතකොට හිතුණා මීට වඩා අරක සැපයි. එහෙනම් අපිත් ගොඩ වුණා ඇඳට. ඒ ඇඳේ බුදියාගෙන ඉන්නකොට දැක්කා කොහු වලින් මෙට්ට හදලා කොහු මෙට්ටේ ඇඳට දාලා බුදියනවා. ඒ ගමන අපිටත් හිතුණා එහෙම හොඳයි කියලා. අපිත් කොහු මෙට්ටේ දාලා ඒක උඩ බුදියවුවා. ඒකේ බුදියාගෙන ඉන්නකොට දැක්කා රබර් මෙට්ට ඇවිල්ලා. ඒකන අපි අර මෙට්ටේ විසිකලා රබර් මෙට්ටේ දැම්මා. රබර් මෙට්ටේ බුදියාගෙන ඉද්දි දැක්ක පුතා මෙට්ට දෙකක් එකට අලවාපු එක එනවා. ඩබල් ලේයර් එක ආවා. ඒක දාලා ඒක උඩ බුදියවුවා. ඒකේ බුදියනකොට දැක්ක මෙට්ට තුනක් එකට අලවපු එක එනවා. ඊට පස්සේ අපි ගත්තා පුතා ට්‍රිපල් ලේයර් කියලා මෙට්ට තුන. වැඩිපුර සැපට සනීපෙට බම්පෙලා පැද්දිලා බුදියන්න. හෙට ආවොත් මෙට්ට 15 ගන්න නැති වේද? ගන්නවා. මෙට්ටෙට ඉනිමග තියලා ගොඩ වෙලා බුදියන්න ආවොත් ඒත් මෙවුන් ගන්නවා පුතා. ඒ තරම් පෙරේතයි. ඒ උනාට බුදු බණානෝ. කාමච්ඡන්දේ දැකලා මේගොල්ලෝ ඒක දුරු කෙරුවා වාගේ ඉන්නේ. මොන බොරුද නාකි මෙවුන්දලාවත් කාමච්ඡන්දේ තේරුම් අරන්නේ අප්පා.
තවත් පෙරේත නේද අම්මා? පෙරේත හිතෙනවා ඇත්තටම. ගැට මුඩි ගහපුවක් දෙන්නේ නන්නේ. කවුරු හරි ඔවුන්ගේ කාමරයේ තියෙන එකක් අරන් තිබ්බොත් ඉවරයි. ඒකව මරනවා. ඒකට ඒ පළාතේ යන්න බෑ. ඒ ගේට ඒ කාමරේට රිංගුවොත් ආයේ කයිලියට එනවා නෙවෙයි. පුදුම ගැට්ටනේ ගෙවල් වල ඇතුලේ නාකි වෙන්න වෙන්නේ. අතාරින්නේ නෑ පුතා. දකින්නේ නෑ එහෙම. නිසරු බව දැක දැක නාකි වෙන්න මේ නාකි කියන්නේ නොහැකිනේ. නොහැකි ශරීරයේ දිහා බල බල මාත ඇරියාගෙන. ස්ථිර නෑ ලෝකේ කියලා. ස්ථිර නෑ ලෝකේ කියලා අතාරින්න පුළුවන් වෙන්න ඕන. අතාරින්න. හාඳුරුවරුවත් අතාරින්නේ නෑ පුතා. ඔය බණ කිව්වට මොකද? මන් දන්නවා නාකි වෙන්න හාඳුරුවරු අතාරින්නෙත් නෑ අප්පා. පෙරේතයි. මං අහලා තියෙනවා ඉස්සර අපේ නායක හාඳුරු කෙනෙක් කවියක් ලියලා තියෙනවා. දානේන සීලේන අනුශාසයන්ති හරිතකීයක පලං දේති අනිච්ච නිච්ඡං සමනා වදන්ති ගටස්ස බින්නං කලහං කරෝති. හාමුදුරුවෝ කියනවානේ දන් දෙන එක හොඳයි, සිල් රකින්න එක හොඳයි. ඒ හින්දා දන් දීපියව, සිල් රැකපියව, සසර දුක් නිමාපියව. හාමුදුරුවෝ කියනවා හරිතකී ඒක පලන්න දේති. එහෙම අනුශාසනා කරනවලු. වත්ත පහල වැටෙන අරලු ගහේ ගෙඩියක්වත් දෙන්නේ නෑලු. අර රොඩු අතරේ කුණු වෙලා යන පල් වෙලා යන වැටෙන අරලු ගෙඩියක්වත් දෙන්නේ නෑලු සමහරු. අනිච්ච නිච්ඡං සමනා වදන්ති. හාමුදුරුවෝ දේශනා කරනවලු ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මීයයි. ඒ හින්දා මේ අනිත්‍ය වූ ලෝකේ අල්ලාගෙන ඒ කැඩෙනකොට, බිඳෙනකොට, නැති වෙනකොට, මැරෙනකොට අඬන්න එපා, දුක් වෙන්න එපා. ඒ නියත ධර්මයේ තේරුම් අරගෙන හිත හදාගන්න, නොසැලෙන්න, අෂ්ටලෝක ධර්මයේ තේරුම් ගන්න කියලා කියනවාලු. ගටස්ස බින්නම් කලහං කරෝති. අවිත්‍යාතින් කලේ බිඳුනොත් ඉවරයිලු පුතා. සති ගානක් කලහ කරනවලු, රණ්ඩු වෙනවලු. කතාවේ ඇත්ත. හාමුදුරු කෙනෙක් අපවත් වෙච්ච ගමන්ම අපේ හාමුදුරුවනේ නඩුවක් යනවා උසාවියට. පන්සල බෙදා ගන්න. දායකයෝ දෙකට කැඩිලා, හාමුදුරුවරු දෙකට කැඩිලා පන්සල බෙදා ගන්න ගසා ගන්නවා. මේ ගිහියෝ ලෝකේ බලාගෙන ඉන්නවා. ඒ අතරේ මේ යනවා දෙපැත්තට බෙදිලා නීතිඥයෝ දෙපැත්තෙන් අල්ලාගෙන කුල කියන්නේ. ලැජ්ජ නැද්ද? මේ ශාසනයේ ඉඳගෙන මෙහෙම එකක් කරන්න කැත නැද්ද? මොකද්ද මේ අනියත දහම? තේරුම් නොගන්නා ගතිය. පින්නතුනි, භික්ෂු භික්ෂුණී, උපාසික උපාසිකා කියන සියලු දෙනාටමනේ බුදුහාඳුරෝ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා සිව්වන පිරිසම බණ අහලා ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒ මත හැදෙන්න එපා. නෑනේ. ධනයට, බලයට, ලිංගිකත්වයට, මේ කුණු වෙන ලෝකයට, පෙරේත කමට කොච්චර ගහ ගන්නවද? මතවාද ගොඩ නගනවා. බලන්නකො සමාජයේදී ඡන්දෙටත් ඉල්ලනවා අප්පා. රජ වෙන්න, මැති වෙන්න, ඇමති වෙන්න. මොනවටද මේ ලෝකෙට සේවය කරන්න පැවිද්දට වඩා උතුම් পদවියක් ආයේ කොයිද තියෙන්නේ? ඒ පැවිදි পদවිය ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේගේ උත්තම බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට, භික්ෂුවක් හැටියට සසුන් බඹසර හැසිරුණා නම්
පැතු නොපැතු බොහෝ සැප සම්පත් භික්ෂූත්වයේ මත ඉඳගෙනම විඳගෙන පැවිදි සැපයෙහි ඇලි ශාසනික වශයෙන් කටයුතු කරන්න ලෝකාභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න මේ මහජනයාගේ නිවන හදන්න තමන්ට නිවන හදාගන්න වෙන මොනවත් ඕනේ නමුත් මහා බහුශ්‍රත ලීලාවේ මාධ්‍යයන් ඔස්සේ සාමාන්‍ය සමාජේ රංගපානවා පේනවා ඒ පඬිත උපාධි ඒ උපාධි සහතික ඒ රාජකීය බව මොකටද පුතා බත් කන ශ්‍රාවකයාට හරියාමන් සේවයක් කරන්න බැරි නම් දන් ගෙනල්ලා දෙන මේ අහිංසක ශ්‍රාවකයාට ඒ දානේ වළඳලා කෘතගුණ සලකන්න බැරි නම් වැඩන්න ගිහියාට කලින් පැවිද්දාගෙන් අසා දැනගන්නා ගිහියාත් දෙපාර්ශ්වයේම නිර්වාණගාමීව හැසිරෙන්නට නම් මේ ඉන්ද්‍රියයන් දමනය කරගත යුතුයි. ඉන්ද්‍රිය පෙරේතකම නැති කළ යුතුයි. නැත්තම් ගැටෙනවා පුතා. පන්සිල් රැකගත්තා නම් ඉන්ද්‍රිය දමනය වෙනවා. කොහෙද එහෙම තියෙන්නේ? ඇයි පුතා තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයන්ගේ වැරදි විදියට හැසිරීමෙන් වැළකීලා ජීවත් වෙමි. හරි විදියට නම් කමක් නැහැ. ගිහියාට හරි විදියට කම්සප වින්දාට කමක් නැහැ. පැවිද්දාට නම් කම්සප විඳින්න බෑ. කම්සප විඳින්න බෑ. පැවිද්දකු හැටියට අල්පේච්ඡ භික්ෂුවකට උචිත දේ පමණක් මේ ජීවිතේ පවත්වාගෙන යෑම සඳහාම පමණක් යැපෙන කෙනෙක් විය යුතුයි. එින්දා බර තියලා ජීවිතේ තේරුම් ගන්න ඕන අපි දෙපාර්ශ්වයේම ගිහි සහ පැවිදි අවබෝධයෙන් යා යුතුයි.